Hi my friends, ඔයාලට කොහොමද? හැමිනිනවා මාර බඩුවක් විදේශ රටවල තොපේ පොකෝල් පුච්චෙනවා. පිරිමින්ගේ ලස්සන හිත් කල් වෙලා තියෙනවා. කාලෙකට කලින් ජීවිතේට වෙන්නලා ජීවිත වෙනස කරපු කාලකන්ණි ගෑණියෙක් ඉන්නවා. මොකද්ද? මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න කිලෝ 3මාරක යෝධ 7ක් පොල් 7ක් උමන්දාවේ හැදිලා. ඔන්න බලන්න සයිස් එක. හැම මාසකටම වඩා කනවතෝ තෝ කනවා මරාගෙන කන දෙනගනි. උත්තෝ ඒකේ පක්ෂ වලට පොක දෙන්න හදන්න එපා. සමහරක් වෙලාවට ඔයා මට කරන්නේ බොරුවක් කියලා දැන දැනත් සමහර කාට මං ඔයාට කරන්නේ බොරුවක් කියලා දැන දැනත් හැමදාටම වත් එක්ක ඉන්න කට්ටිය ඇති යාළුවෝ ඇති ආදරවන්තයෝ. හැබැයි දිගින් දිගටම හැමදාමත් ඔයා ඒ විදිහටම ඔයා බොරු කරනවා නම් දිගින් දිගටම හැමදාමත් ඔයාගේ ජීවිතේ බොරුවක් නම් ඔයාට යාළුවා නැති වෙන දවස වැඩි ඈතක නෙමෙයි. එමනිය ප්‍රේම විමනේ සුලන් කපලු බිඳ දමා චණ්ඩ සුලි සුලන් හමාලා ගිනියම් කළා මගේ පෙම්වතා පසුපස හඹා එන්නේ ඇයි මේ ලෙස අනවින මායා බන්ධන දවයි ආදරේ ගිනි අම්මට හුගන්න හුද්දේ පුතා ඕක මෙතන આવොත් ඕකම ලයිට් කඩු එල්ලනවා පකෙන් අන්න එච්චරයි මං කියන්නේ ඕකට කාප්ප ඕනෝක තමයි ප්‍රශ්නේ. සත්තයි මට ඔබ වාගේ ටින්ටිකි කවුරුත් නෑ මේ ලෝකේ ටින්ටිකි අද මුරාබුණු එක්කුසියපොන් සෞදරය තනිම පොල් කඩද්දි අන්න ලවාරිය කෙල්ලො බලනුව ගහක්කුඩ ඒ සෞදරය කත තියන්නේ මම මද්දුමයා. නැගබං හරි. නැගබං ආගයේ අයිතිකාරයාට විසිල් ගැහුවේ ඌට විසිල් ගහන්න ඕනේ නැහැ නේ මට බල්ලෝ වදා බදාමත දන්න ඉදන් කරලා වෙදෙනවද වැලියට වලියක් කියපන්කෝ අර අන්න එක කියන්නේ අවුල මෙම්බර් ඔෆ් ද පවන දැම්මොත් අවුල කරගන්න සානියක් පවුල මතක තියෙන මාළු මිහල් තෝරා මෝරා කියලා ලගේ ලොකු ලොකු මාළු මේ මොකාවත් මන් දැල්ලි කියනවා කච්චිචාම ඊරුවෙන් ඉන්න කිව්වම පාසුවෙන් ඉන්නවා කියන දේ අහගෙන ඉන්න ඊට පස්සේ යුද්ධෙට ගිහිල්ලා පිස්සු කෙලිනවා ඉන්න නම් ඔක්කොම දන්නවා වගේ ඒ උනාට වැඩක් දීලා බලන්න ඕනේ නාගන්න ඇති කෑවද බක්ටක් කෑවා අපි ක්ලේසි පාසු මිනිස්සු නෙමෙයි හරිද ඔයාට එකපාරක් මට ගෙදිනේ අයියලා ඔයාට ගහන්න ඇරුවා මරම කරදරයක් අප්පා මං මං යන්නම් එනකොට කොත්තුවක් කෑවහලු හකත් බරයි රටේ තත්ත්වය මොකක් වුණත් ගමේ තත්ත්වය මොකක් වුණත් මගේ තත්ත්වය තියාගෙන ඉන්න ඕනේ ඉතින් නිදාගන්න ඕනේ නිදාගන්නවා මේ මොකද්ද මොකද්ද මේ මොකද්ද යකෝ අජෝ ඒ දණ්ඩ මොන දණ්ඩද ඒ දණ්ඩ වැටෙන කල්ද බලන් ඉන්නේ වැඩක් නෑ බං වැටෙන පාරක් ගානේ මං ආයි නැගිටිනවා පැතියෝ කොහොමද එක ගමනක් දෙකක් ආතව ගත්තට කමන්න දිගින් දිගටම එන්න එපා
හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ඕන ඔක තමයි ප්‍රශ්නේ. ලොකු දෙයක් කියලා හිතුවේ නේ. තෝ හිතුවා මං ගොනෙක් කියලා. මම මේ පොණ්ඩේ දුන් චීනෙක් නෙවෙයි යකෝ. මේ මල්ලි මේ අපේ අතරේ ඔය මොකද නෑ. ඒක නම් නියමටම වනේද කොල්ලෝ කට් කියන්න. අප්පට බෝම්බ මොකද මෙතන කරන්නේ? උඹ ඉන්නේ ඕනේ ගහ යට නෙමෙట్లా වගේ. මලහත්ති කුච්චියයි උඹයි මයි දෙන්නම නේද ගහ යට ඉන්න ඕනේ. එහි දන්නේ නැද්ද පොඩ්ඩක් ස්ක්‍රිප්ට් එක එහෙම වුණා. ආයි ගමු. අහුයන් කොතෝ විසුද්ධි. කෑවද බං? ටක් කෑවා. පැටියෝ කොහොමද? මම මෙච්චර චැන්ඩ්‍රෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට. පැටියෝ මට පැලේ ඉතිහාසත් එකයි උලේ ඉතිහාසත් එකයි. තෝ තමයි මුලින්ම මේ ජවනිකාවට ඇහිලා මේක මස්ත බාල්දු කරේ. සමාවෙන්න. මේ ඔයා බයිලා කතා කරන්න එපා. මං ඔයාලට කතා කරේ කතාව ඉස්සරේ කිව්වනේ. අපි උකෝමුකෝ. මට බෑ ඩැඩි. මට බලකලොත් මම මැරෙනවා. තුනහා මාරක යෝධ 7ක් පොල් 7ක් උමන්දාවේ හැදිලා. ඔන්න බලන්න සයිස් එක. මෙන්න මේක හැම මසකටම වඩා රසයි. මෙන්න ධාතු කරඬුව වගේ මේක මේ බර අප්පා. මෙන්න උමන්දාවේ යෝධ 7. එතකොට බෙල්ල කපලා කුණහරුප කියන්නේ එපා. බෙල්ල කපන කුණහරුප කියන වල්ල කපන මේ කියන්නේ අමුන්නාන්සේලා වගේ බල්ලන් කපන වල්ල නෑ හොඳට කතා කරන්න ඉගෙන ගන්න. බෙල්ල කැපුවේ වෙන දෙයක් නෙමෙයි. ඒක තමයි තමුන්නාන්සේ කපන්න තියෙන හුඟක්. එන්න මේවා මල්ලි මේ අපේ අතරේ ඔය මොකුත් නෑ. ඒ සද්දේ මේ අපේ ඒරියල් එක උඹ කවුද වා? බෝකුඩ වල උඹ පොරක් දෝකුඩ වල හැටි කියලා. මං තාකෝ දෙවතුලක් ගිනි දිනවා. මොකද? මං මාර කැරියෙක්. උඹට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන? මේ ඒක ගන්නට නෑනේ. මුගේ ටෝක් විතරයි නේ කරේ. ගහන්නෙන්නේ උකෝ අමාර බඩුව මෙයා. මේ ගහනවනේ. ගහනවා මාර පොරක් ටෝක් විතරයි නේ කරගත්තේ. උකෝ මේ ගහනවයි කියලා කිව්වෙත් නෑ. අපි යනවා යන්න මොනවද මේ? ඔය එක ගමනක් දෙකක් ආතල් ගත්තට කමන්නේ දිගින් දිගටම එන්න එපා. හොඳින් මතක තියාගන්න ඕන. ආතල් ගනියව ගමනක් හමාරක්. හොඳින් මතක තියාගනියව. දිගින් දිගටම එන්න එපා. මොකෝ තමුන්ට හොඳ නැහැ. අම්මට හැමෙන්නේ ඕන ඔක තමයි ප්‍රශ්නේ. උඩියනකොට හෙලිකොප්ටර් තුනක් කරගෙන යනකොට එකක ප්‍රශ්නයක් ඔය තනින් දෙකට පනින්නද? පනින්න වෙන්නේ බිමට මතක තබා ගන්න. පුත්තෝ හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා. හුස්සිය පුතෝ වදපු අම්මට බන්නන්න එපා.
තෝ මගෙන් බණ අහන්න ආවද? තෝ මගෙන් බණ අහන්න ආවද? තෝ මගෙන් බණ අහන්න ආවද? කෑ ගහන්න දෙන්න එපා. මාව යවන්න දෙන්න එපා. මං කෑ ගහනවා. උඹලට කියන්නේ විපතක් වෙලා තියෙන්නේ hina වෙන්න විතරක් පුරුදු වෙන්න එපා. මිනිස්සෙක් අමාරුවේ වැටිච්චාම hina වෙන්න විතරක් පුරුදු වෙන්න එපා. වදපු අම්මට විතරක් බන්න ගන්න එපා. හැම කෙනාටම හැමෝටම ලෙන්ගතු ආදරය කරන්න බෑ. ඉතින් ඔයාට ලෙන්ගතු ආදරය කරන කෙනෙක් ඉන්නවනම් එයාව මග අරින්න යන්න එපා. එයාව රැකගන්න එක ඔයාගේ වගකීමක් කරගන්න. හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න. Lo que yo vine fue a esto. තෝ මගෙන් බණ අහන්න ආවද? තෝ මගෙන් චන්දරේ සද්ද විතරයි බඩු නෑනේ චන්දරේ. බඩු ආවඩු බාබා